Hello everyone, welcome back my YouTube channel. අද තියෙන්නේ පුංචි ඩේ බ්ලොග් එකක්. මම 2026 මගේ විෂන් බෝඩ් එක හැදුවේ කොහොමද කියලා මේ බ්ලොග් එකෙන් බලමු. මුලින්ම මම ගියා විෂන් බෝඩ් එක හදන ගමන් කන්න මොනවා හරි ස්නැක් ටිකක් ගන්න. guys මම මේ පාර විෂන් බෝඩ් එක හදන්න ටිකක් පරක්කු වුණා. මට හිතුණා වෙනදා වගේ ගෙදර හදනවට වඩා කොහේ හරි ගිහිල්ලා විෂන් බෝඩ් එක හදන්න. අපි එන යමු ෆ්ලවර්ස් ගන්න. මේකේ ලස්සන ෆ්ලවර්ස් ගොඩක් තිබ්බා. බලන්නකෝ ඒ වගේ ලස්සන. වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්න මම මොනවද ගත්තේ කියලා. මේ තියෙන මම ගත්ත ෆ්ලවර්ස් ලස්සනයි නේද? ඔන්න දැන් යන්නේ මං යන්න ආසම තැනකට. මෙතනට නම් මම නිතරම යනවා පොත් ගන්න. මට නම් ඉතින් පොත් කිව්වොත් කන්න ඕනෙත් නැහැ. මං හිතන්නේ මම කෑම වලටත් වැඩිය වැඩිපුර වියදම් කරන්නේ පොත් වලටද කොහෙද? වෙලාවක මම මගේ බුක් කලෙක්ෂන් එක පෙන්නන්නම්කෝ. මං හිතන්නේ මම මෙතන සෑහෙන වෙලාවක් හිටියා. මම ගත්ත පොතත් මම වීඩියෝ එකේ අග පෙන්නන්නම්. මට ඒක හරියට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඔන්න දැන් තමයි මගේ විෂන් බෝඩ් එක හදන්න යන්නේ. ඇවිදලා ටිකක් පරක්කු වෙලා තමයි මං ආවේ. පුළුවන් නම් දන්නයි කියාගෙන යන්නකෝ මම මේ ආවේ කොහෙද කියලා. ඔන්න එනම් මුලින් ස්නැක් ටික තියාගෙන යමු. විෂන් බෝඩ් එකට ඕන ෆොටෝස් ටික නම් print out අරන් ආවේ. ඒ වුණාට මට edit කපාගෙන යන්න බැරි වුණා. මුලින් අපි edit කපලා ඉමු. ගොඩක් අය දැන් නම් දන්නවා විෂන් බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. YouTube එකේම ගොඩක් වීඩියෝස් තියෙනවා විෂන් බෝඩ් එක ගැන. විෂන් බෝඩ් එකට ඕන ෆොටෝස් ගන්න හොඳම app එක Pinterest app එක. මම මගේ විෂන් බෝඩ් එක හදන්න ඕන ෆොටෝස් download කරගත්තේ Pinterest app එකෙන්. විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ හීනවලට යන්න අපි වෙනුවෙන්ම කරගන්න මොටිවේෂන් එකක් වගේ දෙයක්. මේකට ඔයාලගේ ඩ්‍රීම්ස්, ගෝල්ස්, අචීව්මන්ට් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. තව ඔයාලා බයි කරන්න ආසාවෙන් ඉන්න දේවල්, අතට ට්‍රැවල් කරන්න ආස ප්ලේසස්, ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. තමන් කැමති දේවල් එකතු කරලා විෂන් බෝඩ් එක හදා ගන්න පුළුවන්. මේ ටික කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අලව ගන්න.
හරි එහෙනම් මගේ වැඩෙත් ඉවරයි. මේ බලන්නකො මට පුංචි යාළුවෙක් හම්බුණා. අලුතින් පොතක් ගත්තාම ඉතින් බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා මේකේ. මගේ වැඩෙත් එහෙනම් ඉවරයි. එහෙනම් මම ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye bye. Thank you for watching.